හරි පුතේ. දැන් ඉන්නේ අපි අපේ අන්තිම ළමයේ ගෙදර. right. මේ වීඩියෝ පුතේ වයිස් සෙල්ලම් බලනවා නම් අපේ part 2 වීඩියෝ එක බලලා ඉන්න පුතේ. ඒ වීඩියෝ එක බැලුවොත් තමයි පුතේ මේ අපි දැන් කතා කරන ටික වඩා හරියටම තේරෙන්නේ. right. අපි දැන් ඉන්නේ පුතේ අපේ අන්තිම ළමයේ ගෙදර. එයා ගෙදර තියෙන පුතේ වෙනම කතාවක්. අපේ පළවෙනි ළමයි දෙන්නගේ ගෙදර කතාවට වඩා ගොඩක් වෙනස් පුතේ. එයාට පුතේ සෙල්ලම් කරන්න යන්න පුළුවන් හරිම සරලයි. සෙල්ලම් කරන්න යන්න තිබ්බේ කොන්දේසියයි. ඒ කොන්දේසිය උනොත් පුතේ නැත්නම් ඒ කොන්දේසිය සත්‍ය වුණොත් එයාට සෙල්ලම් කරන්න යන්න ඕනේ නැහැ. ඒ කොන්දේසිය සත්‍ය වුණේ නැත්නම් පුතේ එයාට සරල සෙල්ලම් කරන්න යන්න පුළුවන්. කොන්දේසිය තමයි පුතේ වැස්ස. හොඳට බලා ගන්න. වැස්ස නැත්නම් පුතේ එයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන්. වැස්සොත් පුතේ එයාට සෙල්ලම් කරන්න යන්න බෑ. දැන් බලන්න පුතේ මෙතන වාට තියෙන තරකය. ලොජික් එක හොඳට ඔළුවට දාන්න පුතේ. ආදානය නැත්නම් අපි කියනවා කොන්දේසිය අසත්‍ය වුණොත් නැත්නම් ඒක බිඳුව වුණොත් පුතේ ප්‍රතිදානය 1 වෙනවා. කොන්දේසිය නැත්නම් ආදානය 1 වුණොත් පුතේ ප්‍රතිදානය බිඳුව වෙනවා. ඒ කියන්නේ වැස්සොත් සෙල්ලම් කරන්න යන්නේ නැහැ. වැස්සේ නැත්නම් පුතේ සෙල්ලම් කරන්න යනවා. right. එතකොට පුතේ අපි මේ ළමයා දැන් not gate එකට දාගෙන පුතේ not gate එක ගැන අපි සරලව කතා කරමු. හරි පුතේ. දැන් අපි not gate එකේ පුතේ not gate එකේ ගැන සරලව කතා කරමු. අපේ n කියන ළමයාගේ සෙල්ලම් කරන්න යන තරකය අපි ඔලුවට දාගමු. හරි. not gate එකේ පුතේ අපි කලින් gate දෙකේ වගේම මෙන්න මේ විදිහේ සංකේතයක් අපි පාවිච්චි කරනවා not gate එක. මේ සංකේත පුතේ ඔලේ මතක තියාගන්න දැනට අපි මේ දේවල් පුතේ පස්සේ අපි සාකච්ඡා කරමු. right. එතකොට පුතේ අපි කතා කරා කලින් ඒ වගේම තමයි not gate එක හරහා ආදානයක් ගියොත් පුතේ මෙන්න මේ විදිහේ බා එකක්. මෙන්න මේ විදිහේ බා එකක් පාවිච්චි කරනවා පුතේ ප්‍රතිදානය අපි සටහන් කරනකොට. right. මේවා පුතේ අපි දැනට නිකන් ඔළුවට දාගන්න අපේ මූලිකත්වයේ දෙන්න පුතේ not gate එකේ තර්කය නැත්තම් logic එක ඔළුවට දාගන්න. දැන් අපි not gate එකට දාලා සත්‍යතාවය නිර්මාණය කරමු. මේක පුතේ කටපාඩම් කරගන්න නෙවෙයි ඕනිවා. මේක පුතේ මේ logic එක ඔළුවට දාගන්නයි ඕනේ. එතකොට පුතේ මෙතනින් එහාට logic gate කියන පාඩම පුතේ වාට ඉතාම පහසු පාඩමක් වේ. හරි. දැන් පුතේ අර වැස්සේ කතාව තමයි මෙතන තියෙන්නේ. හොඳට බලන්න මේ ආදානය මේ ප්‍රතිදානය පුතේ. ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. අර අපි කලින් ගත කරපු වැස්ස වගේ. වැස්සෙන් නැත්තම් සෙල්ලම් කරන්න යන්න පුළුවන්. වැස්සොත් සෙල්ලම් කරන්න යන්න බෑ. ඒ වගේ තමයි පුතේ මෙතන ආදානය බිඳුවයි. ඒ කියන්නේ ප්‍රතිදානය 1යි. ආදානය 1යි ප්‍රතිදානය බිඳුවයි. දැන් මෙතන පුතේ ඔයාලට හොඳට පේනවා මෙතන තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දෙයක්. ආදානය බිඳුව වුණොත් ප්‍රතිදානය 1යි. ආදානය 1 වුණොත් පුතේ ප්‍රතිදානය බිඳුවයි. right. දැන් පුතේ මෙන්න මේක තමයි පුතේ not gate එකේ තර්කය. right. මේක ඇත්තටම කොහොමද පරිපතයක ක්‍රියාත්මක වෙන්නේ කියන එක පුතේ දැන් අපි සරලව බලමු. එතකොට පුතේ මේ not gate එක ගැනත් ඔයාලට හොඳ අවබෝධයක් යන්නද කියලා මම විශ්වාස කරනවා. අර පුතේ මෙන්න පුතේ අපේ පරිපතයක් තියෙනවා. මෙතන පුතේ ආදානය තියෙනවා විදුලි සැපයීම. මෙතන තියෙනවා පුතේ not gate එක. මෙතන තියෙනවා පුතේ බල්බේ. right. මෙතන පුතේ දැන් විදුලි සැපයීම දීලා තියෙනවද පුතේ? විදුලි සැපයීම දීලා නැහැ බිඳුවයි. හැබැයි බල්බේ දැල්විලා. ඔන්න පුතේ දැන් මම විදුලි සැපයීම ලබා දෙනවා. right. එතකොට පුතේ බල්බේ නිවුණා. right. කියන්නේ අපේ ලොජික් එක නැත්නම් අපි දන්න දේ නම පුතේ විදුලිය ලැබුණොත් පුතේ පරිපතය නැත්නම් බල්බේවත් වෙන්නේ. not gate එකේ පුතේ හොද්දට මතක තියාගන්න පාඩල ගන්න එපා පුතේ. මෙතන සිදුවෙන්නේ පුතේ මේ ක්‍රියාවලියේ අනිත් පැත්ත නැත්නම් ප්‍රතිවිරුද්ධ පැත්ත. හොඳට ආයෙත් බලමු පුතේ. විදුලි සැපයුම නවත්තුවොත් බල්බය දැල්වෙනවා. ඒ කියන්නේ not gate එකේ ක්‍රියාකාරීත්වය පුතේ මේ දැල්වන්නේ. તો විදුලි බලයක් ගමන් කරන එක කොලොට දාගන්න එපා පුතේ. පරිපතයේදී not gate එක ක්‍රියාත්මක වෙන විදිය තමයි පුතේ මෙතන ඔයාගේ ඔළුවට දෙන්න ක්‍රියාත්මක මම උත්සාහ කරන්නේ. එතකොට මෙතන විදුලි බලය ලබා දුන්නු නැත්නම් ආදානය 1 වුණොත් පුතේ බලන්න බල්බේ නිවුණා. right. මෙන්න මේ විදිහට තමයි පුතේ not gate එක පරිපතයක ක්‍රියාත්මක වෙන්නේ.